කියන්න බලන්න. පන්සිල් පද පහෙන් අමාරුම සිල්පදේ මොකද්ද? අනේ එක්කෙනෙක් කියනවා මුසාවාදා වේරමණී කිව්වා. නෑ ඒක අමාරුම සිල්පදේ කියනවටත් වැඩිය මෙහෙම තමයි මට අහන්න ඕමනාව තියෙන්නේ. පන්සිල් පද පහෙන් කොයි සිල්පදේ රැක්කොත්ද පින වැඩි? ඇහෙන්නේ ප්‍රාණඝාතේ රැක්කොත් පින වැඩි කියනවා. ඉස්සර පඬිවරු අපගේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් අහලා තියෙනවා කොයි සිල්පදේ රැක්කොත්ද මේ වැඩිපුරම පින් වැඩි කියලා. හොඳම සීලය මොකක්ද කියලා. එතකොට ඒකට දීප උත්තරේ තමයි ඔයාලගේ පන්සිල් පද පහෙන් ඔයාලට පින් වැඩිපුරම රැස් වෙන සිල්පදේ තමයි ඔයාලට රකින්න අමාරුම සිල්පදේ රකින්න එක. පැහැදිලිද? පන්සිල් පද පහේ සිල්පද පහම එක වගේ. නමුත් හොඳටම සිල් රකින්නවා කියන්නේ අමාරුම සිල්පදේ රකින්න එක. දැන් අපි කෙනෙක් කිව්ව ප්‍රාණඝාතය කියලා. මැස්සෙක්, මඳුරුවෙක්, කුකුණෙක්, ලේඬිත්තෙක් මැරෙන එක වෙන්න ඕන. නමුත් සමහර අයට සත්තු මරන්න හිතෙන්නේවත් නැහැ. ඒක යාට හරිම ලේසි. සමහර අයට හොරකම හරිම අමාරුයි. දැන් ලංකාවේ එක රජ කෙනෙක් ඉඳලා තියෙනවා මං හිතන්නේ වලගම්බ රජුරන්ගේ පුතේද්ද කොහෙද? රජ කෙනෙක් වෙලත් හොරකම් කරනවා. ඒ රජතුමා ගියාට පස්සේ වෙනම පිටිපස්සෙන් කට්ටිය එනවා කියනවා රජුරෝ හොරකම් කරන ඒවාට ගෙවන්න. ඒ කියන්නේ දැන් රැස්වීමකට ගියොත් එහෙම රජුරෝ එන ගමන් මේ කෝප්පේ හරි උස්සගෙන එනවලු. මහවංශේ බලන්නකෝ. ඒකට ඒ රජුරවන අමාරුම දේ තමයි හොරකම් කරන එක. ඇයි සමහර වෙලාවට ඔෆිස් එකට ගිහිල්ලා සමහර වෙලාවට ටිෂු එකක් හරි. එහෙම නැත්නම් මේ කොලයක් පෑනක් හරි අඩි රූලක් හරි මොකක් හරි දෙයක් අරන් එන මිනිස්සු ඉන්නවනේ. සමහර මිනිසුන්ට හොරකම් කරන්න හිතෙන්නේවත් නැහැ. ඒකට එයාට ඒක අමාරු සිල්පදයක් නෙවෙයි. සමහර කෙනෙකුට ඕනම සිල්පදයක් රැක්කේකි වැරදි කාමසේවනේ නොකර ඉන්න බෑ. කියන්නේ ඉච්ඡර කාමයෙන් හිත පෙළෙනවා. කොයින් හරි හොරෙන් කොහේ හරි ලගිනවා. එතකොට එයා ගොඩාක් මහන්සි වෙන්න ඕනේ ඒකට. ඒ සිල්පදේ හදාගන්න. සමහර මිනිස්සු ඉන්නවා, ඇත්තටම මිනිස්සු ඉන්නවා, එහෙම නරක දෙයක් හිතෙන්නේවත් නැහැ. මේ කාන්තාවන් අතර අදත් ඉන්නවා තමන්ගේ ස්වාමියා හැර වෙන මිනිස්සු ගැන හිතන්නේ නැහැ. තමන්ගේ බිරිඳ හැර වෙන අය ගැන හිතන්නේ නැහැ. ඕන තරම් කෙල්ලෝ ඉන්නවා කසාද බඳින කල හොඳට චරිත රැකගෙන ඉන්නවා. ඕන තරම් කොල්ලෝ ඉන්නවා කසාද බඳින කල අහිංසක ජීවිතය රැකගෙන ඉන්නවා. උන්ට එහෙම වල්කම් හිතෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට වැරදි කාමසේවණෙන් වැළකීම අමාරු වුණාට තව කෙනෙකුට ඒක අමාරු නැහැ. තව කෙනෙකුට අමාරුම සිල්පදේ තමයි බහුතරයකට මොකද්ද? මුසාවාදා. පච එනවා දිව ළඟට. ඒක ෆුල් ටැංක් කරගෙන ඉන්නේ. නිකම්ම එනවා ඔෆ්ලෝ වෙනවා. එතකොට මේ නිකම්ම මේ බොරු කිය වෙනවා ඉච්චරම හුරු වෙලා. හැබැයි ඒ වුණාට මේ මනුස්ස ලෝකෙම ඉන්නවා උපන්දා ඉඳලා බොරු කියපු නැති අය ඉන්නවා. සමහර කෙනෙකුට ඒක අමාරු නෑ. ඒ ඇයට ඇත්තටම බොරු කියන්න අවස්ථාවක් නැහැ. සමහර මිනිස්සු ඉන්න බොරු කියන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ එයාලට බොරුවක් කියන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. සමහර අයට ඉන්න ඕනම පින්කමක් කරන්න පුළුවන්. ඕනම සීලයක් රකින්න පුළුවන්. හවසට අඩියක් ගන්න එක නතර කරගන්න බෑ. ඒ කියන්නේ එයාට අමාරුම එක තමයි සුරාපානය. සමහර අය ඉන්නවා සුරාපානය කරන්න හිතෙන්නේවත් නැහැ. එහෙනම් පින්වතුනි පන්සිල් පද පහෙන් පන්සිල් පද පහම එක වගේ. හැබැයි එක එක්කෙනාට රකින්න අමාරු සිල්පද තියෙනවා. Tamanට අමාරුම සිල්පදේ රකින්න එක තමයි හොඳම සීලය කියලා බුදුරජාණන් වහන්සේගේ විදුර ජාතක දේශනාවේ තියෙනවා. හොඳම සීලය තමයි අමාරුම සිල්පදේ රකින්න එක. ඒ සිල් රැක්කොත් Tamanටයි තියෙන්නේ.